කොහොමද ඔයාලට ඕන අද අරගෙන ආවේ රෙසිපි වීඩියෝ එකක්. ඉතින් මම මගේ ඕඩර්ස් වලට හදන චිකන් සෑන්ඩ්විච් එක තමයි අද කියලා දෙන්නේ. මේක හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඒ වගේම හරිම රසයි. ඉතින් ඔයාලට හොඳ ලාභයක් ගන්න පුළුවන් අයිටම් එකක් තමයි මේ සෑන්ඩ්විච් එක. ඉතින් ඔයාලගේ ඕඩර්ස් කරන ඒ කොටට මේකත් දාගන්න. ඉතින් දැන් බලමු මොනවද මේකට අවශ්‍ය වෙන්නේ කියලා. ඉතින් මම මෙතනදී චිකන් ග්‍රෑම් 100ක් අරන් තියෙනවා. බිත්තර දෙකක් තම්බලා ග්‍රේට් කරලා අරන් තියෙන්නේ. කැරට් එක ගෙඩියක් ග්‍රේට් කරලා අරන් තියෙනවා. ලුණු එක ගෙඩියක් අරන් තියෙනවා. අමු මිරිස් කරලක් පොඩියට කපාගෙන තියෙනවා. මයොනයිස් මේස හැඳි 3ක් පාවිච්චි කරලා තියෙනවා. ඇස්ට්‍රා මේස හැඳි 3ක් අරන් තියෙනවා. කැමති නම් ඔයාලට මේකට චීස් උනත් පාවිච්චි කරන්න. හැබැයි චීස් අවශ්‍යම නැහැ. මොකද මේකේ හොඳ ක්‍රීමි රසක් තියෙනවා. අවශ්‍ය ප්‍රමාණයට ලුණු ගම්මිරිස් සහ අබ තේ හැඳි එකක් එකතු කරගෙන තියෙනවා. ඉතින් මෙතනදී මම පාන් ගෙඩියකින් තමයි මේ හදන්නේ. ඉතින් ඔයාලට එළවලු විදියට කැරට්, ගෝවා අමුවෙන් ගන්න පුළුවන් එළවලු වර්ග මේකට පාවිච්චි කරන්න පුළුවන්, එකතු කර ගන්න පුළුවන්. මම අද මෙතනදී කියන්නේ පාන් ගෙඩියකින් හදාගන්න ප්‍රමාණය. මම ගන්න පාන් ගෙඩියේ පාන් පෙති 15ක් තියෙනවා. ඒ කියන්නේ සෑන්ඩ්විච් 15ක්. මම සෑන්ඩ්විච් එකක් කියලා ගන්නෙ. ඒක පාන් පෙත්තක් තමයි ඒක සෑන්ඩ්විච් එකක් කියන්නේ. කියන්නේ එක ත්‍රිකෝණයක්. ඉතින් ඒක ඔයාලා ගන්න පාන් වර්ගය අනුව ගන්න තැන අනුව ප්‍රමාණයන් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නයක් නැහැ. මොකද මම හොඳට මේකට ෆිලින් එක දාලත් පාන් පෙති 15ක් හදා ගන්න පුළුවන්. ඉතින් ඔයා ගන්න පාන් වලට ඔයා දාන ෆිලින් එක අනුව, ඒ කියන්නේ ෆිලින් එකේ ප්‍රමාණය අනුව ඒක වෙනස් වෙනවා. අඩුවෙන් දැම්මොත් ඔයාලට පාන් පෙති 30ක් උනත් මේකෙන් හදා ගන්න පුළුවන්. ඒ ඔයා ඒක පාවිච්චි කරන විදිය අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. මෙතනදී මම ගත්ත මේ ප්‍රමාණයන් වලට මට රුපියල් 500කට කිට්ටු වෙන්න වගේ තමයි ගියේ. හැබැයි මේක අපිට විකුණද්දී රුපියල් 100කට වගේ විකුණ ගන්න පුළුවන්. ඉතින් හොඳට පාන් පෙත්තට හොඳ ෆිලින් එක දැම්මොත් මේක රුපියල් 100කට වගේ දෙන්න පුළුවන්. ඉතින් මම මේ පාන් එකෙන් 15ක් හදාගත්තේ. එතකොට සාමාන්‍ය රුපියල් 1500ක් වගේ අපිට හම්බ වෙනවනේ. ඒ 1500 මේ බඩු වලට යන වියදම රුපියල් 500 අඩු කරාම අපිට ලාභය සහ අපේ මහන්සියට රුපියල් 1000ක් හම්බ වෙනවා. ඒකයි මම මුලින් කිව්වේ සෑන්ඩ්විච් එක කියන්නේ ලාභයක් ගන්න පුළුවන් අයිටම් එකක් කියලා. ඉතින් මේක හදාගන්න හරිම ලේසියි. මේ ඔක්කොම එකතු කරලා ක්‍රීම් එකක් වගේ පේස්ට් එකක් විදිහට හදාගන්න තියෙන්නේ. ඉතින් පේස්ට් එකක් විදිහට මේක හැදුන්නේ නැත්නම් තව ඇස්ට්‍රා ටිකක්, මයොනයිස් ටිකක් එකතු කරන්න. එතකොට හොඳ ක්‍රීමි පේස්ට් එකක් හදාගන්න පුළුවන් මේ වගේ. ඊළඟට මම මේ ටික පාන් වල ගා ගන්නවා. ඉතින් මෙතනදී වෙනම මම පාන් පෙත්තේ ඇස්ට්‍රා ගා ගන්නේ නැහැ. මොකද මේක හොඳට ක්‍රීම් එකට තියෙන නිසා. ඔයාලට පේනවා ඇති මම මෙතනදී කොහොමද ෆිලින් එක දාගන්නේ කියලා. ඉතින් ලෝභ නැතුව ෆිලින් එක දාගන්න. ඒකට මේ ප්‍රමාණයන් හොඳටම ඇති. ඉතින් ඊට වඩා අඩුවට දානවා නම් ඔයාලට වැඩිපුර ප්‍රමාණයක් පාන් හදාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ෆිලින් එක පාන් පෙති දෙකේම දාගන්නවා. එකක විතරක් නෙමෙයි දෙකේම දාගන්න ඕනේ. ඉතින් ඔන්නෝම තමයි හරිම ලේසියෙන් මම චිකන් සෑන්ඩ්විච් එක හදාගන්නේ කියලා. ඉතින් ඔයාලත් මේක හදලා බලන්න. ඕඩර් එකකට නැති වුණත් ගෙදර කන්න, ගෙදර ඉන්න පැටවුන්ට දෙන්න. එයාලගේ පෙර පාසලට මේක උදේ වරුවට අරගෙන යන්න. හරිම ෂෝක් කෑම එකක්. ඒගොල්ලොත් ආස වෙයි. එහෙනම් ඉතින් ආයෙ අලුත් වීඩියෝ එකකින් මුණ ගැහෙනකම් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.